සඳෝ මේ ෂෝක් රෙදි කියලා කමුණාර එදාගත්ත බ්ලවුස් එක හොඳයිනේ. මේකෙන් සායක් මහ ගන්න ඕනනේ. කඩවල වල නෑ අප්පා සායවල් බැලුවට. හොඳ සායක් මහ ගන්න හොඳයිනේ මේ රෙදි කැල්ල. ෂායක නම් ලස්සනයි හැබැයි ස්කර්ට් එකකට. අහන්නකෝ මට පදාදට අඳගෙන යන්න ෆ්‍රොක් එකක් ඕනේ. ඒකට මම රෙද්දක් ගෙනල්ලා තියලා දෙනවා වගේ මැෂින් එකක් ගාව. මට ඒක මහලා දෙන්නකෝ. අනිද්දට ඕනේ හැබැයි ඈ. මහලා දෙන්නම්. තව කල් තියෙනවනේ ෆොටෝ එකක් දාලා තියන්නකෝ. මොකද්ද ඩිසයින් එක කියලා? අම්මයාගේ මහවද? උඹලා කියන කෙනාලාට මහන්න මම මේ ගවුම් අතේ තියන් ඉන්නේ නැහැ. මට කීයක් කියලා වැඩ දාරේ. හාපාරලා මේකුගේ ගවුම් වගේ නදුන දැන් ඒක මහන්න ඕන අද රෑ ඉඳලා හරි. හරි තව කල් තියෙනවනේ මම දැක්ක දාලා තියෙන ෆොටෝ එක වෙන නැද්ද මොනවත් ඩිසයින් දානකො දෙක තුනක් මම බල්ල එකක් මහන්න. අම්මේ ඔය අරගෙන මම මොනන් ඉඳලා බලමුද? මොකද්ද බම් මේ කරදරේ සැරින් සැරේ ඇවිල්ලා අහනවා. මම මේ හදිසි සාරි ජැකට් එකක් මහන ගමන් ඉන්නේ අර අක්කා හැමදාම මහන්න. එයාගේ රා දුන්නා මං ඉතින් බෑ කියන බැරිකමට ගත්තේ මේව මහනකොට ඔළුව නිදාසේ තියෙන පොඩ්ඩක් කරදර නොකර ඊටාවකෝ. අහන ඉවර යන්නේ. අනිත් දනේ ඔබ තියෙන්නේ මහලා දෙන්න. කටමන් ඊටාව. සඳු මේ අනේ පුතේ මට අමතක වුණානේ. හෙට රෑ අනුරාධපුර යනවා. මගේ මේ අර ඇන්ටි කෝල් කරලා ආවා මට මතක් වුණේ. දැන් අර සාරේදි කැල්ලෙන් සායක් මහ ගන්නත් ඕන. කොහෙද මේ මොනවාද අටපිරිකර ගේන්න යන්නත් ඕන. අර මොකද කප්පක පූජා කරනකො ඒකට බඩ මොනවාද ගේන්නත් ඕන. ඒක කඩේ පෙන්නන්න ඕනේ ඇන්ටිලට. අනේ පුතේ අදට ඔයා කඩෙන් ඇඳුමක් අරන් අඳින්නකෝ ඔකට. මම මහලා දෙන්නම් වෙන වෙලාවක ඒ ගවුම. අනේ මට මේ කීයක් කියලා වැඩද බලන්නකෝ. මගේ මේ ඔළුවට නිදාසක් නැහැ කියන්නකෝ. මොනවාද බඩු ගේන්න යන්නත් ඕන මම ඇඳුම් මහන්න ඕනෙත් මම නේ ඉතින් කීයක් කියලා වැඩ හිතුවා මේ මැෂින් එකේ විකුණලා දානවා අප්පා මගේ මේ ඔළුවට නිදාසක් නැහැ. අනේ පුතේ අද ඔයා කඩෙන් ඇඳුමක් අරන් අදිනවද?